මව්බිමේ ගමන් මඟ වෙනස් කළ ජනපතිගේ දෙවන পদවි ප්‍රාප්තිය රටම එක්ව සමරන්න සැමරුම් සතියක්. සරසවි පද්ධතිය විනාශ කරන්න කඩකප්පල්කාරීන්ට ඉඩ දෙන්නේ නැහැ. රජය යලි අවධාරණය කරයි. නව ඖෂධ ප්‍රතිපත්තිය ලබන ජනවාරියේ. ලියාපදිංචි බැංකුවල මුදල් තැන්පත් කරන්න බය විය යුතු නැහැ. මහ බැංකුව අඛණ්ඩ අධීක්ෂණයේ. ත්‍රස්ත නායක බින් ලාඩන්ගෙන් ප්‍රංශයට අනුතුරු ඇඟවීම්. මුලින්ම දේශීය පුවත්. බිහිසුණු ත්‍රස්තවාදයේ පරදා මව්බිමේ ගමන් මඟ වෙනස් කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දෙවන পদවි ප්‍රාප්තිය වෙනුවෙන් සැමරුම් සතියක්. ජනතාවටත් රටේ සංවර්ධනයටත් නව ප්‍රවේශයක් ලබා දෙමින් සැමරුම් සතිය ක්‍රියාත්මක කරන බව අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා පවසයි. මේ පිළිබඳ පැහැදිලි කරන විශේෂ මාධ්‍ය හමුවක් අද පැවැත්වින. ජාතික උත්සවයක් හැටියට පක්ෂපාත ගාවන්නේ නැතුව කාටවත් සහභාගී වෙන්නට අවස්ථාවල් සලකලා මේ වැඩ පිළිවෙල කරන්න යන්නේ. අපි දැන් අන්තිමට තීන්දුව කළා තිබෙනවා දැනට ක්‍රියාත්මක වන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මේ උත්සවය පවත්වන්න. මේ උත්සවය සැමරීම සඳහා අපි දවස් 6ක විතර වැඩ පිළිවෙලක් සකස් කරලා තියෙනවා. ඒ ආරම්භ වෙන්නේ එන මාසේ 15 වෙනිදා. නොවැම්බර් මාස 15 වෙනිදා දැයට සෙවන වැඩපිළිවෙල යටතේ පැල 11 ලක්ෂයක් පිහිටුවමින් ආරම්භ වන සැමරුම් සතියට තවත් වැඩසටහන් රැසක් ඇතුළත් වෙයි. මේ পদවි ප්‍රාප්තිය නිමිත්තෙන් අපි තේමා කරගත්ත මේ වැඩපිළිවෙල රටට වැඩදායක වැඩපිළිවෙලක් බවට පත් වෙනවා. ඒ සඳහා වැය කරන ශ්‍රමය මුදල පාරිසරික වශයෙන් ගත්තොත් විශාල වශයෙන් ශ්‍රී ලංකාවේ පරිසරය රැක ගැනීම සඳහාත් අපට ආධාර උපකාර වෙනවා. නොවැම්බර් මාස 17 වෙනිදා සිට 20 වෙනිදා දක්වා නිදහස ප්‍රදර්ශනය නිදහස් චතුරස්‍රයේදී පැවැත්වෙයි. ගාල්ල වරායේ සිට හම්බන්තොට දක්වා සාගර පිරිතක්ද පැවැත්වීමට නියමිතයි. හම්බන්තොට වරාය විවෘත කෙරෙන්නේද මෙම සැමරුම් සතියේයි. සැමරුම් සතියේදී ග්‍රාමීය මට්ටමින්ද වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි. ගමේ ජනතාවට ප්‍රයෝජනයක් වන විදිහට විශේෂයෙන්ම ගමේ ආර්ථිකය ජීවන මට්ටම නගා සිටීම සඳහා රටේම සෑම ග්‍රාම නිලධාරි කොට්ටාශයකම ඒ කියන්නේ සෑම ගමකම මේ වෙනුවෙන් උත්සවයක් ඒ වගේම ව්‍යාපෘතියක් ආරම්භ කිරීමක් කරන්න. නොවැම්බර් 22 වෙනිදා රට නැවුම් දිශාවකට යොමු කරන අයවැය යෝජනාවලියෙන් සැමරුම් සතිය නිමාවට පත්වනු ඇත. මෙය ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී සම්දිස්ථානයක් වනු ඇතැයි රජය ප්‍රකාශ කරයි. අපි විපක්ෂ නායකතුමාට ආරාධනා කරනවා. ඒ වෙලාවට රටේ අනාගතය රටට ආදරයක් ඇතිව මේ ව්‍යාපෘතියට එකතු වෙන්නට කියලා.